ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මහජන සම්පත ටිකට් ගන්න අයටයි මහජන සම්පත කොටු කපන අයටයි අවසාන අංක දෙක ගැන පුංචි අදහසක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මම දැක්ක ගොඩක් කට්ටිය ගෲප් වල දාලා තිබ්බා මහජන සම්පත අවසාන අංක කලින් දෙනවා ගණන් මෙච්චරයි කිය. ඉතින් එහෙම අයට කවුරු සල්ලි දාන්න යන්න එපා. මොකද එහෙම අංක දෙන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. එහෙම අංක දෙන්න පුළුවන් නම් කොහොමත් එයාලා අංක වෙන අයට දීදී ඉන්න එයාලා එක්ක ටිකට් ගයි එහෙම නැත්නම් කොටු කපා ගන්නවා. මොකද එයාලා කරන්නේ ඔයාලා දාන සල්ලි වලින් කාගේ හරි ටිකට් හරි කොටු හරි කපන එක තමයි. ඒක නිසා කිසිම කෙනෙක්ට ඔයාලා සල්ලි දාන්න යන්න එපා. එහෙම කට්ටියට අහු වෙන්න එපා. මොකද එහෙම කලින් අංක දෙන්න පුළුවන් කවුරුත්ම නැහැ. සමහර අය දාලා දින උදේ 9ටත් 10ටත් මම දැක්කා අංක දෙනවා කියලා. ටිකට් ඇදලවත් නැහැ වෙලාවට. ඒක නිසා ඔයාලා කිසිම කෙනෙක්ට ඒ වගේ කට්ටියට අහු වෙන්න එපා. මොකද එහෙම දෙන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒක නිසා ඔයාලගේ සල්ලි හොරුන්ට දාලා නැති කරගන්න එපා. ඉතින් මම ඔයාලට පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලට දිනුමක් හරි අවසානට යන්න පුළුවන් අංක හරි අනුමාන කරගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයෙන්. හරි අපි එන වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයා මුලින්ම Google එකට ඇවිල්ලා ඔයා මෙන්න මෙතන type කරන්න මහජන සම්පත මහජන සම්පත ප්‍රෙඩික්ෂන් කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලංකා YP කියලා උඩම link එකක් පෙන්නයි. එන්නේ link එක click කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට අතුලට ආවම පෙන්වන්නේ. හරි මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට මේ ගොඩක් දේවල් විස්තර දැනගන්න පුළුවන්. කලින් ටිකට් ඇද ෆී වගේ විස්තරයි ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මහජන සම්පත ප්‍රෙඩික්ෂන් කියලා. ඒක යටතේ අද දාලා තිනවා මාර්තු 24 එයාලා මේ ටිකට් දෙකක් දීලා තිනවා මේ අංක යයි කියලා එයාලා අනුමාන කරනවා. ඒ කියන්නේ අද අවසාන මේ එක දීලා තින අංක 30 අනිත් ටිකට් එක දීලා තින 94. ඒ කියන්නේ ඔයාලා ටිකට් ගන්න කට්ටිය අවසානට අංක 30යි 94යි තියෙන ටිකට් ගන්න බලන්න. ඒ වගේම කොටු කපන කට්ටියත් අවසානට 30යි 94යි වැඩියෙන් කපා ගන්න බලන්න. මොකද ඔයාලා කාට හරි සල්ලි දීලා අංක ගන්නවත් අංක ගත්තත් එයාලා හරියටම දෙන්නේ නැහනේ. ඔයාලා ඒක නිසා මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා බලලා පුළුවන් නම් අංක කපා ගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. මොකද මේකේ සමහර දවස්වල හරියටම හරියනවා. මොකද මම ඒක බලලා තියෙන නිසා තමයි ඔයාලට මම මේ වීඩියෝ එක කරේ. ඒක නිසා ඔයාලත් මේ එහෙම කපන්න කලින් සතියක් දෙකක් මේක බලන්නකෝ ඔයාලා ඊට කලින්. හැමදාම මේ අංකයයි කියලා හරියටම කියන්න බෑ. ඒ වුණාට ගොඩක් දවස්වලට මේකේ අංක දානේම හරි. සමහරට මෙයාලා මොකක් හරි ගණිත ක්‍රමයක් උපයෝග කරගෙන මේ අංක අනුමාන කරනවාද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා සතියක් දෙකක් මේක අධ්‍යයනය කරලා බලන්න. මම නම් කියන්නේ ඔයාලා නිකම් අංක කපා ගන්නවට වඩා මේකෙන් බලලා අංක කපා ගන්න එක හොඳයි කියලා. මේක හැමදාම අප්ඩේට් වෙනවා. දැන් අද 24 ඉඳන් මෙතන 24 වෙන්න හෙට ඔයාලට උදේ ආවොත් එහෙම උදේම මේක වෙනස් වෙනවා. ඒකින්ද මේකෙන් බලලා උදේම අංක කපන කට්ටිය ටිකට් ගන්න අය බලා ගන්න. ඊට පස්සේ තවත් පල්ලෙහාට ගියොත් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මාජන සම්මත වැඩියෙන්ම ගිහිල්ලා තියෙන අංක තමයි මේ සුපර් හොට් නම්බර්ස් කියන්නේ. ඊට පස්සේ මේ අඩුවෙන්ම ගිහිල්ලා තියෙන අංක තමයි මේ කෝල් නම්බර්ස් කියන්නේ. ඊට පස්සේ තවත් පල්ලෙහාට ආවම මාජන සම්පත ටිකට් එකේ ගිහිල්ලා තියෙන වැඩිපුරම ගිහිල්ලා තියෙන ඉංග්‍රීසි අකුරු වලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පල්ලෙහාට ආවම මෙන්න මේ වගේ කමෙන්ට් වගේක් හොඳ කමෙන්ට් තියෙන මේ සයිට් එකට useful app this is amazing prediction ඒ වගේ හොඳ කමෙන්ට් මේ වෙබ්සයිට් එකේ වැල්ලා තිනවා. මේක ඇත්තටම හරියනවා. මම සමහර දවස්වල බලලා තිනවා මේක සමහරක් වෙලාවට හරියටම හරියනවා. ඒක නිසා ඔයාලා කාටවත් ඔයාලගේ අතේ තියෙන සල්ලි දාන්න යන්න එපා. ඒක නිසා මොකද අපිට හරියටම කියන්න බෑ මේ අංක යයි කියලා. අපිට කරන්න පුළුවන් එකම දේ අනුමාන කරන එක විතරයි. ඉතින් මේ විදිහට ඔයාලත් අනුමාන කරලා අංක කපා ගන්න. මොකද ඔයාලට අනුමාන කරන්න දෙයක් නැහැ මේ සයිට් එක හැමදාම අංක වැටෙන හින්දා. ඉතින් ඔයාලා කිසිම කෙනෙක්ට හොරුන්ට අහු වෙන්න යන්න එපා. ඔයාලා සල්ලි අපරාධේ එහෙම දෙන්න පුළුවන් අංක දෙන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඔයාලා මෙන්න මේ විදිහට try කරලා බලන්න. හැමෝටම ජය වේවා.